සභාපතිතුමනි අතන අද තාම කනකාටුදායක තත්ත්වයක් අතු කරමින් තමයි අද දැසන මහා සභාව ආරම්භ කරන්නට සිද්ධ වුණේ. විශාමන්තුමා අතු කරපු කාරණේ වගේ අපි දැන් අදහස් දක්වන්නේ දැන් මම මේ කලින් වාර්තාලිකේ මේ සම්මුඛ වාර්තාවල කිව්වේ නැත්තේ අපි මොකක් හරි මේකේ මතු කරාට පස්සේ කියන්නේ ඒක ටයිප් කරනකොට වෙච්ච දෝෂයක් නිසා වචනයක් අල්ලගෙන කතා කරන්න එපා කියන කාරණේ තමයි හැමදේම මතු කරන්නේ. හැබැයි ඒ ටයිප් කරනකොට ඇතිවෙන දෝෂය නිසා ඒ වචනෙන් කොච්චර අර්ථයක් එළියට වෙනස් වෙලා යනවද කියන කාරණේ ඔබතුමාලා ඊට එහා හිතන්න ඕනි කියන එක මම වේලාවට මතක් කරනවා. ඒ යන වචනය දැන් අපි සභාව ඇතුලේ කොච්චර ධනාත්මක දෙයක් කතා කරත් මේකේ ලියුවට පස්සේ ලියන එක කියවනකොට නැවතෙන්නේ වෙලාවක්. ඒක තමයි සමාජයට යන්නේ මහා සභාව ඇතුලේ අපි මහජනීය විදිහට ඇවිල්ලා මේකේ කතා කරන්නේ මෙන්න මේ වගේ දේවල් කියලා එළියට එකක් යනවා. ඉතින් ඒක නිවැරදිව එළියට යන්න තරක් තමයි ස්වාධීන මාධ්‍ය කියන්නේ. ඉතින් මාධ්‍යයෙන් ඒක වාර්තා කරද්දී ඒ තුලින් යන පරිවිත විතරයි ජනතාව දැනගන්නේ අපි කවුද අපි මොකක් වෙනුවෙන්ද මෙතන ඇවිල්ලා කතා කරන්නේ. අපි ඇත්තටම මහ ජනතාව වෙනුවෙන් වෙන්නේ ඉන්නවද කියන කාරණය ඒගොල්ලෝ දැනගන්න. ඒ නිසා පහුගිය මාස භාගයේ රොටිගුණ අන්තිමතුමා මතු කරපු කාරණය පිළිබඳව මම නැවත වතාවක් විරෝධය ප්‍රකාශ කරනවා. මොකද මහ ජනතාවට අපි සභාවක් විදියට කතා කරන දේවල් ටික සභාවක් විදියට අපි මේක තුළ ඉඳලා කතා කරන තොරතුරු ටික යන්නේ මේ මාධ්‍ය හරහා. ඒ නිසා ඒ ජනතාවට තොරතුරු දැන ගැනීමට තිබෙන අයිතිය සහ අපිට මේ අදහස් ප්‍රකාශ කිරීමට තියෙන අයිතියට පාලනය එපා, එහෙම ප්‍රකාශ නිකුත් කරන්න එපා කියන කාරණාව මම මේ වෙලාවේ මතක් කරනවා. ඒත් එක්කම විශේෂයෙන් මතක් කරන්න ඕනේ කාරණා තමයි අපි ඇත්තටම අපේ රටේ ඇතිවෙච්ච තත්ත්වය අපේ රටේ මේ කතා වැඩිවල් වලට ඉඳලා මොකක්ද කියලා අපි අරගෙන නිරූපණය කරගෙන නැහැ. ඒක නිසා තමයි සභාව ඇතුලේ හැමදාම අවසානයේදී සභාපතිතුමා මුලසුළු විදිහට අවසාන කතාවේ කියනවා දැන් අද උදෑසන ඇතිවෙච්ච කතාව එක්සිකුණු කාරණාවක් අවුරුදු 70ක් තිස්සේ මේකට විනාශ කරා. එහෙම කතාවක් තමයි සමාජයට කතා කරගෙන ගොඩාගෙන යන්නේ. ඒක ඇත්තටම මේ සමාජයට හදලා කියපු කතාවක්. අවුරුදු 70ක් තිස්සේ මේකට විනාශ වුණ 71 සාපේ. ඒක මහ ජනතාවට මැතිවරණ ඉලක්ක කරගනිමින් බලය ලබා ගැනීම උදෙසා යම්කිසි වාක්‍යයක් නැත්නම් යම්කිසි මතයක් සමාජගත කරන්න ඕනි. ඒක අර කියන කැම්පේන් එකක් කරන්න ඕනි. කැම්පේන් එකට ජනප්‍රිය වෙන මාතෘකාවක් තමයි කියලා දාන්නේ. ඒක වරින් වර කාලෙන් කාලෙට වෙනස් වෙමින් නැවිලා පහුගිය මැතිවරණ මේ 76ක සාපේ කියලා එකක් හදුනා. සමහර විට මම දැකලා තියෙනවා සභාපතිතුමනි සමහර නාලිකා තියෙනවා YouTube channel හදාගත්ත ඒවා ඒගොල්ලෝ සමීක්ෂණය කරනවා විවිධ තැන්වල මේ තරුණ පරපුරෙන් අහනවා සමාජයට කියන නිදහස් දිනේ කවද්ද කියලා. ඒකෝට ඒගොල්ලෝ එක එක කතා කියනවා 90 කියනවා 2000 කියනවා 2009 කියනවා ඒ විවිධ වර්ෂ කියනවා නිදහස් දිනේ. හැබැයි ඒගොල්ලොම බලය පෙරලන්න කියපු වෙලාවකදී ආණ්ඩු බලයක් ලබා ගන්න වෙන වෙලාවකදී බෝඩ් එකක් අල්ල ගන්නවා 76 වසරක සාපේ කියලා. ඒකෝට ඒකේ ඒගොල්ලෝ ඇත්තටම රටේ මේ මොකද්ද 76 කියන එක දන්නේ නැතුව තමයි සමහර પરම්පරාවල් පහුගිය කාලේ කටයුතු කරන්නේ. එතකොට ඇත්ත ප්‍රශ්නේ ඇත්ත යථාර්ථය අපි අවබෝධ කරගන්න නැතුව සමහර වෙලාවට අපි ඒක දැනගෙන ඉන්නේ. නමුත් ඒකට මුහුණ දෙන්න අකමැති. ඒ නිසා අපි ගොතාගෙන යන කතාව ඇතුලේ ජීවත් වෙන්න උත්සාහ කරන එක වෙන්නේ සභාවක් ඇතුලේ විවිධ ප්‍රශ්න වලට ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. ඇත්තටම සභාව තුනේ අවුරුදු 70ක් ඇතුලේ මේ රට ගොඩනැගෙමින් තිබුණු රටක්. පහුගිය කාලේ අපි අහලා තියෙනවා අපි ඉපදිලා නැති කාලේ ඔබතුමාලා දන්නවා ඇති මේ රට ස්වයංපෝෂිත ආර්ථිකයක් කරා ගමන් ගත්ත රටක්. ලංකාව ඇතුලේ නිෂ්පාදන ආර්ථිකයක් තිබුණා. විවිධ කර්මාන්ත ශාලා තිබුණා. යකඩ නිෂ්පාදනය කරනවා, ටයර් නිෂ්පාදනය කරනවා. මේ රට ගොඩනැගෙමින් තිබුණා. සිමෙන්ති කර්මාන්ත ශාලා තිබුණා, පෙදිවිලි කර්මාන්ත ශාලා තිබුණා. ඒකට ඒ ආශ්‍රිතව ජන ජීවිතයත් යථාවත් වෙමින් තිබුණා. ඒගොල්ලෝ ඒවට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයලා මේක ගොඩනැගෙමින් තිබුණා. මේකේ වරද්ද තියෙන්නේ 1977 විවෘත ආර්ථිකය ගෙනල්ලා රටට පිටරටින් ගෙනල්ලා රටේ හැදෙන ඒවා හදන්න පුළුවන් දේවල්, ලැබෙන දේ වවන්න පුළුවන් දේවල් සියල්ල රටින් ගෙනල්ලා කන්දොලට කරගත්ත ආර්ථිකය තමයි වැරදුනේ. අපි මේ ඇත්ත කතාව මහ ජනතාවට කියන්නේ නැතුව වෙන කතාවක් හදලා ජනතාවට කියලා බලය අරගෙන නැවත ඒ බලය පවත්වාගෙන යන්න විවිධ තර්ක ගොඩනගමින් විවිධ කතා කියමින් අපි මේක අදහස් දක්වම විපක්ෂයට චෝදනා කරමින් ගියාට වැඩක් වෙන්නේ නැහැ. අපි සියලු දෙනා දැන් මීට කලින් අදහස් දක්වුවා ඔබතුමා මුලසුන විදියට මේක ඉන්නේ සභාවේ සියලු දෙනාම එක කණ්ඩායමක් විදියට මේ ඇත්ත යථාර්ථය අවබෝධ කරගෙන කටයුතු කරනවා නම් මේ ප්‍රශ්න ගැටලු ඇති නැතුව අපිට කටයුතු කරන්න හැකියාව තියෙනවා. නමුත් අපි බලය රඳාපවත්වා ගැනීම උදෙසා මේ කතාවම අඛණ්ඩව කරගෙන යනවා. සභාවේ කාලේ අපි මේ සභාව ඇතුළේ වෙන සිද්ධි කතා කරාම අපි විපක්ෂ මන්ත්‍රීවරු විදියට මේක දේශපාලනික කපලින් අඳිනවා සම්වර දෙවියන්ති කරන්න දෙන්නේ නැහැ. ඒ වගේ මතයක් එළියට යනවා. හැබැයි ඒක ඇත්තටම යන්නේ මාධ්‍ය හරහා අපි මොකද්ද කිව්වේ කියන කාරණා. මොකද මේ මහා සභාව වාර්තාවල අර වචන වල තියලා තියෙන්නේ අපි කතා කරපු කතාව වෙනම අර්ථයක් නිරූපණය කරලා තමයි දීලා තියෙන්නේ. මම ඉස්සෙල්ලා මතු කරේ අර කිරියෝරුවේ මොන්ටිසෝරි කතාවේ
අපි සභාව ඇතුලේ ඇත්තටම විපක්ෂයේ විරුද්ධ වුණ කාරණේ නෙවෙයි තියෙන්නේ ඔබතුමාලා ආණ්ඩු පක්ෂයෙන් දාලා දෙන කාරණේ තියෙන්නේ. පල්ලේපොළ සභාවට මොන්ටිසෝරි ගේන්න ඕනේ කියලා තමයි ආණ්ඩු පක්ෂය කිව්වේ. අපි කිව්වේ කිරියෝරුවේ යම් තැනක මොන්ටිසෝරි පවත්වන්න ඕනේ කියලා. ඒ දෙක වෙනස් කරලා තමයි තියෙන්නේ වාර්තාව. එතකොට අර්ථය වෙනස් එළියට යන්නේ. ඒ නිසා කරුණා කරලා මේ වාර්තා ලියනකොට මම හිතන්නේ නිලධාරී නැවත වතාවක් හිටපු කරු සභාපතිතුමා අපේ ජගත් මන්ත්‍රීතුමා මතක් කරා නැවත පරීක්ෂා කරලා මේක එවන්‍ය සභාවට ගන්න මේක අඩුපාඩු ටික හදලා ගන්න කියන කාර්යය මතක් කරා. ඒ නිසා අපි කියන්නේ මේ මාධ්‍යයට වාරණ දාලා විපක්ෂයේ മന്ത്രിවරුන්ට විවිධ චෝදනා නගලා ඒ විදිහට කටයුතු කරලා සභාව ගෙනියන්න එපා. අපි පෞද්ගලික කාලේ වෙන්නපු විවිධ ව්‍යාපෘති අපි දැන් දන්නවා පෞද්ගලික පරිසර කමිටුවේදී ආර්ථිකයේ මහත්යෙක් ඇවිල්ලා අර මාර්ගයක් සම්බන්ධව ඒ මාර්ගේ කොන්ත්‍රාත් කරගෙන ෆෝන් එක ආන්සර් කරන්නෙත් නැහැ කියලා. එතකොට මේ ව්‍යාපෘති නතර වෙන්න හේතු වෙච්ච කාරණාව අපි මතු කරා. මූලික විමර්ශන කටයුතු කරලා මූලික මේ ඉඩම් අත්පත්චර ගැනීම මේවා කරන්නේ නැතුව ඔබතුමාලාට හිතමතේන කරන්න කියලා තමයි ඒවා මගේ නතරුනේ. මේක පැහැදිලිව පහුගිය මේ සම්බන්ධීකරණ කමිටුවෙත් ඔබතුමාලා ගිහිල්ලා ඒක බලලා තියෙනවා. එතකොට ඒකෙදි පැහැදිලිව කියලා තියෙන්නේ ප්‍රශ්න ඇති කරගත්ත කණ්ඩායමත් එක්ක ඒක ප්‍රශ්න ඇති කරගන්න නැතුව කරා නම් ඒක නිවැරදිව ඉඩම් අත්පත්චර ගැනීම කටයුතු ටික කරා නම් ඒ ව්‍යාපෘතිය මේ වෙනකොට කරලා අවසන් වෙන්න තිබුණා. නමුත් ඒවා අපි කතා කරාම අපිව හංගවලු ගහනවා. මේ දේශපාලනයේ ආණ්ඩු පක්ෂයේ බලයේ තියෙන කට්ටියට කරන්න දෙන්නේ නැහැ කකුලෙන් අදින ඒවා එකක් තමයි අර්ථය තියෙන්නේ යන්නේ. නිසා කරුණා කරලා මේ ඉදිරියට ඒ වචන භාවිතා කරලා අපිව පල්ලැස්සරකට දාලා විපක්ෂයේ නියෝජනය කරන කණ්ඩායම චෝදනා කරගෙන ඉඳපන්. ඔබතුමාලා හරියක් කරන්න අපි හරියට අනිවාර්යයෙන්ම සහයෝගය දෙනවා. අපි ආපු ගමන්ම පළවෙනි මහ සභාවෙම කිව්වෙත් හරි දෙයට සහයෝගය දෙනවා. හැබැයි වැරදි දෙයක් වෙනවා නම් අපි ඒක විවේචනය කරලා නිවැරදි දේ කරන්න කියන බලපෑම කරන්න අපි සූදානම් වෙනවා. ඒ නිසා තමයි අද දවසේත් ඇත්තටම විපක්ෂයේ සියලු දෙනා එකතු වෙලා කතා කළේ. මොකද විපක්ෂයට තියෙන්නේ ජනතාව අතරට අපි මහ ජනතාව ඡන්දෙපත් කරලා මෙතෙන් එවුවට පස්සේ මහ ජනතාව බලාපොරොත්තු වෙනවා තමන්ගේ ප්‍රදේශයේ ප්‍රශ්න ගැන තමන් අපේක්ෂා කරපු ගමන මේගොල්ලෝ යන්න සූදානම්ද ඒක කතා කරනවා. ඒකට ඒක දකින්නේ මාධ්‍ය හරහා. නිසා මාධ්‍ය විතරයි අපිට තියෙන විපක්ෂයට සමාජයට මේ අපි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙච්ච දේ අපෙන් වෙනවද කියන එක පෙන්නන්නේ. පෞද්ගලික කාලේ අපි දැක්කා ආණ්ඩු පක්ෂයේ අමතිවරයෙකුත් අර කිරුඩින් එකේ මාලිටි කරන් අයින් කරනවා. එතකොට ඒවගේ බලපෑමක් නොකර මේ මාධ්‍ය ආයතන වලටත් මාධ්‍ය වේදී මහත්මයාටත් බලපෑමක් නොකර මේ සභාව ඇතුළේ ඒක වාර්තා කරන්න ඉඩ දීලා මේ සභාව අර ආරවුල තියෙන තත්ත්වයටපත් වෙන ප්‍රකාශ නොකර ඉදිරියට ගෙනනවා හොඳයි කියලා මම යෝජනා කරනවා. ඒ වගේම මම ඉස්සෙල්ලා අදහස් දක්වන නිමල්ලසත් මන්තුමා නැගිටලා මට ඇඟිල්ල දික් කරලා මගේ නම කියලා එතුමා චෝදනා කරන්න ගත්තා. එතකොට ඒකත් අර වීදි වලට පටහැනි වෙනවා. ඒත් මේක අපි අදහසක් දක්වාම විරෝධන කරනවා. මේක සභාපතිතුමා උත්තරයක් දෙනවා නම් කමන්නේ. හැබැයි සභාපතිතුමා උත්තරේ දෙන්නේ නැතුව മന്ത്രിවරුන්ට ඒ අවස්ථාව දීලා අපිට චෝදනා කරන්න එක වැරදි කියන එක ප්‍රකාශ කරමින් අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් සියලු දෙනාට මේ විස්තර කරන්න